අද මම ආවා තවත් වෙනස් විදිහේ ගෝස් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. පේනවනේ? දික්ලන්ද වත්ත. මේ දික්ලන්ද වත්තේ කෙරෝලේ ගලක් උඩ තමයි දික්ලන්ද වලව්ව තියෙන්නේ. මේකේ හොල්මන් භූත බලවේගයන් සම්බන්ධව ඒ කාලේ ඉඳන්ම මේ වලව්ව ගොඩක් ප්‍රචලිතයි. මිනිස්සු කියනවා මේකේ හොල්මන් තියෙනවා, මේකේ භූත බලවේග තියෙනවා කියලා. හැබැයි අපි කවුරුත් දන්නේ නැහැ මේකේ සත්‍ය අසත්‍යතාවය. මේ ගැන දන්න පුද්ගලයෙක් හම්බෙලා අපි කතාව කරගෙන යමු. දික්කන්ද වලව්වේ සැඟවුණු රහසවල් සොයාගෙන යන ගමනේදී මට හමු වුණා අලිමුර මාමා. අලිමුර මාමා තමයි දික්කන්ද වලව්වේ මං හිතන්නේ වැඩිම කාලයක් මුරසේවයේ සිටි මහත්මේ. ඔය අලිමුර මාමා කියන නම හැදුනේ කොහොමද? ඒ ඉස්සෙල්ලා මං අලි බැලුවනේ. අලි බැලුවා? ඔව් අලි බලපු ගමන් තමයි ඔය ගියේ. ඒකනේ ඔය අලිමුර මාමා කියලා. අලිමුර මාමා කියන්නේ. ඔව් කියන්නේ. එතකොට මේ ඇත්ත නම මොකද්ද? සිරිසේන. ඇත්තනම සිරිසේන. ඔව්. එතකොට මේ අලිමුර මාමා කොහොමද මේ දික්කන්ද වලව්වට මුලින්ම ගියේ? මම ගියේ මගේ යාළුවෙක් හිටියා දික්කන්ද වලව්වේ. මේ එයා කිව්වා එන්න කියලා. එයාත් එක්ක තමයි මම ගියේ. එයාත් එක්ක යන්න එදා මට බැරි වුණා. මම ඩ්‍රයිවර් කෙනෙක් හිටියා. එයාත් එක්ක තමයි ඔහාට ගියේ. ඒ සම්බන්ධුනේ එහෙමයි දික්කන්ද වලව්වට. ඔව්. එතකොට මුලින්ම කරේ මොකද්ද මේ මුරසේවයද කරේ දික්කන්ද වලව්වේ? ඒ කාලේ ඉඳන්ම මුරසේවයද නැත්නම්? මුරසේවය තමයි කළේ. මුරසේවය. ඔව්. එතකොට කොච්චර කාලයක් වෙනවද මුරසේවයේ දික්කන්ද වලව්වේ? අවුරුදු 15ක් කියමුකෝ. අවුරුදු 15ක් විතර. ඔව්. එතකොට මාමේ දැන් ඔය කට්ටිය කියනවා මේ දික්කන්ද වලව්වේ එක එක හොල්මන් තියෙනවා කියනවා. එක එක මේ භූත බලවේගයන් තියෙනවා කියලා කියනවා. මේක ඇත්තක්ද බොරුවක්ද ඒක? ඒක නම් මට නැහැ කියන්න ඕනේ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මේ මිනිස්සු කියන්නේ මොකද්ද මේ දික්කන්ද වලව්වේ මේ හොල්මන් තියෙනවා හරි භයානක තැනක් කියලා නේද? ඒ භයානක තැනක් කියන්නේ ඕක උඩට යන්න ඕනේ. ඒකයි අර කියන්නේ මේකේ භූතයෝ ඉන්නවයි කියලා. ඕකේ ඇති භූතයෝ මට නම් කවදාකවත් හම්බ වෙලා නැහැ. දැකලම නැහැ. ඒක නෝක නිකන් මේ මිනිස්සු හදාගත්ත කතාවක්. ඕක මිනිස්සු හදාගත්ත කතාවක් තමයි. ඒ ඉතින් එහෙම කතාවක් හැදුනේ ඉතින් ওই දික්කන්ද වලව්වට. ඒ දික්කන්ද වලව්වට එහෙම කතාවක් හැදුනේ ඔක හිටියේ නෑනේ ඒගොල්ලන්ගේ මහ කට්ටිය ඉන්න කාලේ. සර් ලොකු සර්ගේ ඒ හිටපු කාලේ නම් ඔය කියන කතා තමයි ඔය හැදිලා තියෙන්නේ. ඒ කාලේ දැන් මේකේ ඒ කියන්නේ ඒගොල්ලන් ගෙදර මේ කට්ටිය වැඩි හිටමු නැති නිසා මිනිස්සු එන එක වළක්වන්න තෝම දෙයක් කිව්වේ. එහෙම තමයි ඔය මන්නම් හිතන හැටියට වෙලා තියෙන්නේ. එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. පොලිසියෙන්වත් එන්නේ නැහැ. එන්නේ නැහැ. එතකොට මේ තව දෙයක් කියනවා මේ දික්කන්ද වලව්වට මේ ඇතුල් වෙනකොට මිනිස්සුන්ට වෙඩි තියනවා කියන එක ඇත්තද? ඒ කවුද ඉතින් මුරකාරයෝ මිසක් වෙන කවුද බලන්නේ වෙඩි තියනවා ඒගොල්ලෝ මේවා කියලා. ඕගොල්ලෝනේ කරන්නේ නේද? ඕගොල්ලෝනේ වෙඩි තියනවා නම් වෙඩි තියන්නේ. වෙඩි තියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ වෙඩි තියන්නේ නැහනේ. නෑනේ. ඉතින් ඒක බලන්න කොච්චර බොරු කතාවක්ද මේ දික්කන්ද වලව ගැන මිනිස්සු සිතාගෙන තියෙන ස්වරූපේ. ඒතකොට මම වෙඩි තියන්නේත් නැහැ. ඒකේ හොල්මනුත් නැහැ. නෑ. ඒතකොට මම ඔකේ මේ කාමර 108ක් තියෙන කතාව ඇත්තද? 108ක් කියන්නේත් නෑ. කාමර 100ක් කියන්නේත් බොරුවා. ඒතකොට මම මේ කාමර කීයක් විතර තියනවද? ඕකේ කාමර 6ක් 7ක් ඇති ඊට වැඩිය මට එක වැඩේට කාමර 6ක් 7ක් තියෙන්නේ. ඔව්. ඒතකොට මේ මිනිස්සු කියනවා මේ කාමර 108ක් තියෙනවා 100ක් තියෙනවා කියන මේ ඔක්කොම බොරු කතානේ. ඒවා බොරු කවදාකවත් ගිය කෙනෙක් නෙමෙයි ඔය කියන්නේ. දැන් මේක දන්න කෙනෙක් ඉන්නවන් නම් හරියට 108ක් ජනෙල් උරුහව කියලායි මම නම් අදහගෙන ඉන්නේ. දැන් අනික් කට්ටිය කියන්නේ කාමර 100 ගාණක් කියලා කියනවනේ. ඒවා අසත්‍යක කතා. අසත්‍ය කතා. අනික ඔය මේ වත්තේ ඇතුලේ කැරකෙලා බලනකොට මේ දික්කන්ද වලව්ව වත්තට පේන්නේවත් නැහැ. නෑ. ඒ කියන්නේ අපි උඩටම ගියාට පස්සේ තමයි මේ වත්ත පේන්නේ. වලව්ව පේන්නේත් එහෙමයි. ඒ කියන්නේ ඒක නිර්මාණය කරලා තියෙන්නේ වත්තේ ඇතුලට ගියාමත් ගේ පේන්නේ නැති විදිහට, වලව් පේන්නේ නැති විදිහට. වෙඩියට නේද? ඒක තමයි. අපි දුරසිට තමයි දික්කන්ද වලව්වේ සමීප වීඩියෝ පට් ටිකක් ගත්තේ. ඔයගලන්ට ඒක බලන්න පුළුවන්.
කියනවනේ මේ දික්කන්ද වලව්වේ හොල්මන් භූත බලවේගයන් තියෙනවා කියලා. ඇත්තට මේක බොරුවක්. මේ අපි අලිමුර මාමා හම්බෙලා කතා කරේ ඒ පිළිබඳව. ඇත්තටම මේ ඒ සම්බන්ධව දන්න කෙනෙක්ගෙන් මේ දේවල් අහන්න ඕනේ. මේ මාමා කිව්වේ ඒකයි කිසිම හොල්මනක් නැහැ. තව කට්ටිය කියනවා මේ කාමර 108ක් තියෙන කතාව. ඒකත් බොරුවක්. ඇත්තටම මේ දික්කන්ද වලව්ව ගැන බොරු ප්‍රචාර තමයි මිනිස්සු රටට දාලා තියෙන්නේ. ගොඩක් YouTube කරන කට්ටිය මේ වලව්ව උලුප්පලා කියනවා මේකේ හොල්මන් තියෙනවා. මොකද මේ මේගොල්ලන්ගේ views වැඩි කරගන්න. ඇත්තටම මෙහෙම දෙයක් නැහැ. ඕගොල්ලෝ හිතන් හිටිය ප්‍රතිරූපය අද අපිට වෙනස් කරන්න පුළුවන් වුණා. ඇත්තටම සමහර තැන්වල භූත බලවේග හොල්මන් අදුස්සමානී ක්‍රියාකාරකම් තියෙනවා. නමුත් දික්කන්ද වලව්වේ එහෙම කිසි දෙයක් නැහැ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මම කැමති තව part 2 වීඩියෝ එකක් කරන්න දික්කන්ද වලව්ව ගැන. අපිට පුළුවන් වෙයි දික්කන්ද වලව්වේ ඇතුලේ මොන වගේ තත්ත්වයක් තියෙනවද කියලා ඇතුලේ වීඩියෝ පට වලින් ඔයගලන්ට පෙන්වන්න. අපි සමග රැඳී සිටින්න. අපි ඉදිරියේදී දික්කන්ද වලව්වේ ඇතුලේ වීඩියෝ පටයක් ඔබලාට ගෙනෙනවා. විශාත් ඩොන් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell button එකත් ඔබලා තියාගන්න ඉස්සරහට අපේ වීඩියෝ බලන්න. ස්තුතියි.